අද මං ඔයාට අරන් ආවා බස් බූස හදාගන්න විදිහ. ටී ටයිම් එකට වගේම ඔයාට අතුරුපසක් විදිහටත් අරගන්න පුළුවන්. හදාගන්න ගොඩාක්ම ලේසි. ඒ වගේම තමයි මේකේ රස. එක දවසක් හරි ඔයා හදලා කෑවොත් නම් අනිවාර්යයෙන්ම ආයෙත් හදනවම තමයි. හදාගන්න අරගත්ත දේවල් ටික සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. පොල් ග්‍රෑම් 50ක් අරගත්තා. මං ගත්තේ තෙත පොල්. ඔයාට පුළුවන් මේ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් අරගන්න. එහෙම අරගන්නවා නම් මේ විදිහට බැද ගන්න ඕනේ. තෙත පොල් අරගන්නවා නම් විතරක් මෙන්න මේ විදිහට තෙත ගතිය යනකම් පොඩ්ඩක් බැද ගන්න. පාට වෙනස් කරගන්න එපා. ගින්දර ගොඩාක් අඩු කරලා බැද ගන්න ඕනේ. සුදු පාටටම තියාගන්න බලන්න. ඔන්න ඔය විදිහට තෙත ගතිය අඩු වුණාට පස්සේ පුළුවන් ඔයාට තැටියෙන් අයින් කරගන්න. එක තැන තියන්න එපා. එහෙම වුණොත් දුඹුරු පාට වගේ වෙනවා. වාජනයක් අරගෙන ඒකට මම බිත්තරයක් එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 100ක්. මේ දෙක පොඩ්ඩක් කලවම් කරගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා දිය කරගත්ත බටර් ග්‍රෑම් 100ක්. මේ වෙනුවට ඔයාට පොල් තෙල් ගන්න පුළුවන්. පොල් තෙල් වලට කැමති නැත්නම් මේ විදිහට බටර් ග්‍රෑම් 100ක් දිය කරලා ගන්න. පොල් තෙලත් එකතු කරගන්න ඕනි මිලිලීටර් 100ක්. ග්‍රෑම් 90 යෝගට් එකකුත් එකතු කරගන්නවා. පැය එකහමාරක් විතර කාමර උෂ්ණත්වයේ තියලා ගන්න. කූල් පිටින් එකතු කරගන්න එපා. මේ වෙනුවට මුදවපු කිරි ගන්නත් පුළුවන්. කලවම් කරගත්තට පස්සේ මම එකතු කරගන්නේ බැදගත්ත පොල් ටික. ඉතින් ඔන්න ඔය වගේ සුදු පාටට පොල් ටික තියෙන්න ඕනේ. රුලන් ග්‍රෑම් 150. රුලන් ටික අනිවාර්යයෙන්ම ගන්නකොට හලලා ගන්න ඕනේ. බදින්න නැතුව එකතු කරගන්නේ. බේකින් පවුඩර් තේ හැන්දක්. වැනිලා තේ හැඳි භාගයක්. තැඹිලි පාට ෆුඩ් කලරින් බින්ද 2-3කුත් එකතු කරගන්න. මේ වෙනුවට කහ පාට ෆුඩ් කලරින් එකතු කරගන්නත් පුළුවන්. කලවම් කරගත්තට පස්සේ මේ වගේ ගලාගෙන යන මිශ්‍රණයක් ඔයාට එන්න ඕනේ. ඊට පස්සේ මම දාගන්නවා කේක් ට්‍රේ එකට. මේ ට්‍රේ එක අඟල් 7 ට්‍රේ එකක්. ඒ අතරතුර ඔයාගේ oven එක ප්‍රීහීට් කරගන්න සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් විතර. රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්, ලිපේ හදාගන්නත් පුළුවන්. සෙල්සියස් අංශක 180ටම oven එකේ heat එක තියාගෙන විනාඩි 20ක් විතර බේක් කරගත්තා නම් ඇත්තේ. ටිකක් ලොකු කෑලි 9ක් මං කපා ගත්තා. තරමක කෑලි කපා ගන්නවා නම් ඔයාට 16ක් කපා ගන්න පුළුවන්.
ඩෙසර්ට් එකක් විදිහට හදාගන්නව නම් ඔයාට පුළුවන් උඩින් සීනි පැණි ටිකක් එකතු කරගන්න. සුදු පාටට හදාගන්න සීනි පැණි. රස කැවිල්ලක් විදිහට හදාගන්නව නම් මේ විදිහටම තියන්න. එතකොට ඔයාට සතියක් දෙකක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඩෙසර්ට් එකක් විදිහට පැණි එකතු කරගන්නවා නම් දවසක් දෙකක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඒ විදිහට ගොඩක්ම රසට බස්බූස හදාගන්න පුළුවන් ඔයාට. හරි රසයි, ඒ වගේම තමයි සුවඳ. මේ විදිහට අනිවාර්යයෙන්ම හදලා බලන්න. බස්බූසවල නියම රස අරගන්න පුළුවන්. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු මේ විදිහට ලෑස්ති රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.